මේකයි මල්ලි මර්සි දැම්මා. මම මෙච්චර චැන්ටෝක් දැම්මේ මං දැන් ඉනවා උතන්ට. ඉරණ ඵලය ගන්න. ඕකෙන් අහක හදන්න. බලමුකෝ. අයියෝ හැමනේනේ මට. ගමන අපිට ඉන්නේ ගේ පුතේ. ගමන වටේස්. එක්ස් මං ඔයාටයි මේ කියන්නේ. මොකෝ? ලව් එක නවත්තමු කියලා පොල් ටෝක් දීලා මේ මගේ අකා උසන්නතෝ ඵලයන් ගෑණියේ අන්ද. දැන් ස්ටේටස් දානු නිකන් මම නැගත්තුවා වගේ. යකෝ මමද දැන් බඩුව. වැදගත් මිනිසුන්ට වැදගත් විදියට කතා කරන දන්නේ නැති කාලකන්ණි 70. කැරි හුත්ති. මේ ගෑණියේ බොයේ බලු කතාව නතර කරගනි. එහෙම නැත්නම් මං එළියට ආවොත් බවුලේ ඉඳලා යටිපතුල් වලට යනකම් උදළු ගන්නවා අන්න ඒක දැනගනි. ජීවිතයේ මෙහෙතර මට ප්‍රාර්ථනා මට යකෝ මයියාල් වෙලා ඉන්න කෙල්ල මගෙන් අහලා තමයි උස්ම උනත් ගන්නෙ. දන්නවද මං කන්න එපා කිව්වොත් කන්නේවන්නේ අඩුම ගානේ කෙල්ලගේ අම්මා තාත්තවත් කියන දේ අහන්නේ මං කියන දේ පමණයි අහන්නේ. හරිද? මං කියන විදියට විතරයි ඒකේ නටන්නේ. හරිද? මට නම් කවුරුත් මුකුත් කියන්න බෑ. මං අහන මොකක් සුදු මහත්තයා කියන දේ විතරයි. මට අම්මා මොනවා කිව්වත් වැඩක් නැහැ. මට අපේ අක්කා මොනවා කිව්වත් වැඩක් නැහැ. මට අපේ පප්පා මොනවා කිව්වත් කොටින්ම වැඩක් නැහැ. මං අහන්නේ මගේ සුදු මහත්තයා කියන දේ විතරයි. කොටින්ම මං හුස්ම ගන්නෙ මගේ සුදු මහත්තයා හුස්ම ගන්න කිව්වොත් විතරයි. පොළොන්දෝ එකේ තටි නේද? ආව නාන්න. මෙතන නාන්න බෑ. එයි මාර විදිහට මාළුව කොටන්නේ. yeah boy කැම් එක මගේ වතුරට දාන්න විදියක් නෑ. පවර් බටන් එක ගාවින් කැඩලා තියෙන්නේ. ඕක අරගෙන ගහගනි පුකේ. සුවඳ දැනෙනවා. පේනවා නේද මෙතන ඉන්න මාළුවෝ කොට මේ ඔක්කොම වට වෙලා කොටද්දි වැඩි වෙලාවක් නම් එහෙම ධානය ඉන්න බෑ. අනවශ්‍ය තොරතුරක්. women වෙහිමවන්න මෝසම් ලිහිණිය රටයාගේ නැටුම අමතක වෙලා බලන්නකෝ යාටම තේරෙයි. රෙන පුක්ගන්ද රෙනමග රෙනමග පුක්ගන්ද පුක්. නැටුම වැරදුනාම අපට වැස්ස නැහැ. වැස්ස නැතුණාම අපට කන්න කෑම නැහැ. මෝසම් ලිහිණියට ඉක්මනට නැටුම මතක් වුනේ නැත්නම් ගෝත්‍රයම විනාශයි. ඒක මෙහෙන්නේ නෑ බං. මං මේ වීඩියෝ එක නිකන් දැම්මේ. මීට වැඩිය හොඳයි. බම්මට. Thank you. The referral and they've gone upstairs. So original decision is not out. Pitching in line, impact in line, and hitting the wickets, Nitin. So I'll get you to reverse your decision. I'll let you know when you're on screen, Nitin. You're on screen. There you go. A good මේ වගේ මීහරක් ඉඳ තමයි පදිනකෙටවත් පාඩුවේ බයික් එක පැද ගන්න නැත්තේ. නිගමට හිටපන්. ඔහොම ගිහිල්ලා ඔය එකෙක්ගේ අතප්පයක් කඩලා ඉපිරිතල් නෙවෙත්තොත් එහෙම ඒකිනුත් වියදම් වෙන්නේ අපේ බදු සල්ලිනේ. ඊට පස්සේ ඉතින් වීඩියෝ දානවා යකඩ හීන බොද වෙලා අම්මට පුතා නැති වෙලා කියලා. සංස්කෘතිකයි එකඟයි ඈ.
Kamu? මෙතන? Bro, what are you talking about, man? kamu ඉතින් මෙතන? yako uggah kamu උග්ගා kamu ඒක කියන්නේ. මේ රට විනාසයි. අනංගී කොහෙද යන්නේ? යන්න ඉස්සරහට ඇයි අහන්නේ? බෝ නංගී සැර අපිත් ඉස්සරහට තමයි යන්නේ නංගී. යනවා නම් නගින්න. නංගී කොහෙද ඉන්නේ? මම මෙතන ඉන්නේ ඇයි පේන්නේ නැද්ද? පේනවා ඉතින් මාත් මෙතන ඉන්නේ දැන්. පේනවා නම් මොන එකටද අහන්නේ? අනේ වැඩක් බලන්න යන්න අංකල් යන්න. අංකල් ඔල්මාන බණුවක් නේ. හරි බොරුවක් කික්කොත් මේ මැෂින් එකෙන් බීප් සද්දයක් එක්ක ලයිට් එකක් පත්තු වෙනවා. ෂාන් පුතා කොහෙද අද ගියේ? ක්ලාස් ගියේ අද. ඇත්ත කියපන් කොල්ල කොහෙද ගියේ? කෙල්ලෙක් එක්ක බීච් ගියා තාත්තේ. යකෝ මම නම් ඔය වයසේදී ඔහොම කරලා නෑ. අපේ ජනාධිපතිතුමා පෙන්නන්න ඇලෙක්ස්. ජනාධිපතිතුමාව පෙන්නන්න. හරි යන්න. මොකද අබ්බා මේ බස් එක ඇති කිසිම ලල්ල ගන්න නැහැ කෝ සිංදුවක් දාලා පොඩ්ඩක් කොල්ලඟ නගලා ගන්නකො අයියෝ මොකද නෑනේ අප්පා ජංගී 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 තෙතේ තෙතයි තෙතම තෙතයි තෙතේ තෙතයි තෙතම තෙතයි ඉවස හින්දාරේ ලිවනන්න බෑ මගුල වැස්සන තර වෙන්නේ නෑ හෙට අනිදා ඔෆිස් යන්න බෑ ඔෆිස් ගියත් ජංගේ නම් නෑ නටමු 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 මචං නටමු 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 මචං ජංගිය මගේ වේලිලා නෑනේ